වෛද්‍යවරයෙක් දෙන බෙහෙත් කොලයක් කියවන්න ගියාම සමහර වෙලාවට පොඩි ව්‍යාකූල බවක් දැනෙන අවස්ථා තියෙනවා නේද? ඒකේ තියෙන වචන තේරුම් ගන්න අමාරු වෙන්න පුළුවන්. ඉතින් අද අපි කරන්න යන්නේ ඒ වගේ සංකීර්ණ තොරතුරු පත්‍රිකාවක් අරගෙන මෙට්ෆෝමින් 500 mg මේ ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන බෙහෙත ගැන බොහොම සරලව පැහැදිලිව කතා කරන්න. හොඳයි. අපි මේ කතාව කොටස් 5කින් ඉස්සරහට අරන් යමු. මුලින්ම බලමු මෙට්ෆෝමින් කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ඒක ඇඟ ඇතුලේ වැඩ කරන විදිය, ඒක හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක, ඒ වගේම අවදානම් සහ අතුරු ආබාධ ගැනත් කතා කරනවා. අවසානයේට ගොඩක් වැදගත් උපදෙස් ටිකකුත් තියෙනවා. එහෙනම් අපි කෙලින්ම යමු පළවෙනි කොටසට. බලමු මෙට්ෆෝමින් කියන්නේ ඇත්තටම මොකක්ද? මේකේ මූලිකම දේවල් ටික මුලින්ම අපි අඳුනගමු. හරි. සරලවම කිව්වොත් මෙට්ෆෝමින් හයිඩ්‍රොක්ලොරයිඩ් කියන්නේ දියවැඩියාව වගේ රෝග තත්ත්වයන් වලට වෛද්‍යවරු නිර්දේශ කරන ඖෂධයක්. සාමාන්‍යයෙන් මේකනේ සුදු පාට රවුම් පෙට්ටක් විදිහට. මේ බෙහෙතේ විවිධ ප්‍රමාණ, ඒ කියන්නේ මාත්‍රාව තිබුණත් අපි මේ කතා බහේදී විශේෂයෙන්ම අවධානය දෙන්නේ ගොඩක් සුලභව පාවිච්චි වෙන මිලිග්‍රෑම් 500 මාත්‍රාව ගැනයි. හරි. දැන් බලමු ටිකක් ගැඹුරට. මේ පෙත්ත ගත්තට පස්සේ ඇත්තරම ශරීරය ඇතුලේ මොකක්ද වෙන්නේ? ඒක වැඩ කරන විදිය ගැන අපි දැන් හොයලා බලමු. හිතන්නකෝ මෙට්ෆෝමින් කියන්නේ ශරීරය ඇතුලේ ප්‍රධාන වැඩ දෙකක් කරන කෙනෙක් වගේ. ඒ කියන්නේ මේකේ ක්‍රියාකාරීත්වය කොටස් දෙකකට බෙදෙනවා. මේක මෙහෙම තේරුම් ගමු. පළවෙනි වැඩේ තමයි ඒක ශරීරයේ සීනි හදන ෆැක්ටරිය. ඒ කියන්නේ අක්මාවට ගිහින් කියනවා හරි දැන් සීනි නිෂ්පාදනය ටික කඩු කරන්න කියලා. දෙවෙනි වැඩේ තමයි ඒක ශරීරයේ සෛලවලට උදව් කරනව දැනටමත් ලේවල තියෙන සීනි ටික හොඳට පාවිච්චි කරන්න. හරියට සෛලවලට සීනි දන්න දොරවල් ඇරලා දෙනවා වගේ වැඩක්. හරි, ඒ විදිහට තමයි මේක වැඩ කරන්නේ. එහෙනම් ඊළඟට බලමු මේක දෙන්නේ කාටද සහ කොහොමද හරියටම පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ භාවිතය සහ මාත්‍රාව ගැන. මේක ප්‍රධාන වශයෙන්ම නිර්දේශ කරන්නේ අවස්ථා දෙකකට. එකක් තමයි දෙවෙනි වර්ගයේ දෙවැඩියාව, ඒ කියන්නේ ශරීරයේ ඉන්සියුලින් හරියට පාවිච්චි නොකරන තත්වයට. අනික තමයි PCOS, එහෙමත් නැත්නම් බහුගෙඩි සහිත ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය කියන තත්වයට. මෙතන බලන්න පුදුම හිතෙන දෙයක් තමයි වැඩිහිටියන්ට වගේම අවුරුදු 10ට වැඩි දරුවන්ටත් පටන් ගන්න මාත්‍රාව 1යි දවසකට 500 mg. හැබැයි උපරිම මාත්‍රාව දක්වා එකපාරට යන්නේ නැහැ. වෛද්‍යවරු මාත්‍රාව ටිකින් ටික වැඩි කරන්නේ ශරීරයට මේකට හුරු වෙන්න කාලෙට දීලා අතුරු ආබාධ අඩු කරගන්න. ඔව්, අන්න ඒ ක්‍රමානුකූලව මාත්‍රාව වැඩි කරන එක හරිම වැදගත්. එකපාරටම උපරිම මාත්‍රාවෙන් පටන් ගන්නේ නැතුව සති කීපයක් තිස්සේ ටිකින් ටික වැඩි කරන්නේ අර කිව්වා වගේ ශරීරයට හුරු වෙන්න ඉඩ දීලා අතුරු ආබාධ පුළුවන් තරම් අඩු කරගන්න තමයි. හොඳයි. ඕනෑම බෙහෙතක් පාවිච්චි කරද්දී ඒකේ තියෙන්න පුළුවන් අවදානම් ගැන දැනගෙන ඉන්න එක ආරක්ෂාවට ගොඩක් වැදගත්. ඉතින් අපි දැන් ඒ ගැන පැහැදිලිව කතා කරමු. ගොඩක් වෙලාවට දකින්න ලැබෙන අතුරු ආබාධ, බඩේ වේදනාව, කෑම අරුචිය, ඔක්කාරය වගේ දේවල් ආහාර ජීර්ණ පද්ධතියට සම්බන්ධයි. හැබැයි වැදගත්ම දේ තමයි මේවායින් බොහොමයක් తాවකාලිකයි. ඒ කියන්නේ ශරීරයේ බෙහෙතට හුරු වෙනකොට කාලයත් එක්කම මේව නැති වෙලා යනවා. හැබැයි මෙන්න මේ දෙයට නම් විශේෂ අවධානයක් දෙන්න ඕන. මේක ඊටාම දුර්ලභ, ඒ වගේම ගොඩක් බරපතල අවධානයක් හැමෝම දැනගෙන ඉන්න ඕන දෙයක්. මේකේ නම තමයි ලැක්ටික් ඇසිඩෝසිස්. සරලවම කිව්වොත් ශරීරයේ මෙට්ෆෝමින් අනතුරුදායක විදිහට එකතු වීමෙන් නැති වෙන්න පුළුවන් ඊටාම දුර්ලභ හැබැයි අතිශය බරපතල තත්ත්වයක්. මේක වෛද්‍යමය හදිසි අවස්ථාවක් විදිහට තමයි සැලකන්නේ. තොරතුරු පත්‍රිකාවෙන්ම මෙහෙම සඳහන් වෙනවා ලැක්ටික් ඇසිඩෝසිස් යනු වෛද්‍ය හදිසි අවස්ථාවක් වන අතර රෝහල් ගටකර ප්‍රතිකාර කළ යුතුය. මේකෙන් තේරෙනවා නේද මේකේ බරපතලකම? මේක gedරෙදි පාලනය කරන්න පුරුවන් දෙයක් නෙවෙයි. හොඳයි. මේ අවදානම වැඩි වෙන්න පුළුවන් අවස්ථා කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ශරීරයේ වතුර හිඟවීම, දරුණු ආසාදන, එහෙම නැත්නම් වකුගඩු වල ක්‍රියාකාරීත්වය දුර්වල වීම වගේ දේවල්. අන්න ඒ නිසයි වෛද්‍යවරු මේ ගැන නිතරම අවධානයෙන් ඉන්නේ. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ වැදගත්ම දේ තමයි මේ ගැන දැනුවත් වෙලා ඉන්න එක. මේ අවදානෙම අනතුරු ඇඟවීමේ ලක්ෂණ කලින්ම අඳුනගන්න එක ජීවිතයක් බේරගන්නත් හේතුවක් වෙන්න පුළුවන්. බලමු අපි ප්‍රායෝගිකව මොනවද අවදානෙන් ඉන්න ඕනේ කියලා. එහෙනම් මොනවද මේ ලැක්ටික් ඇසිඩෝසිස් තත්ත්වයේ අනතුරු ඇඟවීමේ ලක්ෂණ? ඔන්න මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න. හුස්ම ගන්න අමාරු වෙනවා නම්, මස්පිණ්ඩු පෙරලෙනවා නම්, තද බඩේ කැක්කුමක් එනවා නම්, එහෙම නැත්නම් ශරීරයේ උෂ්ණත්වය අඩු වෙනවා වගේ දැනෙනවා නම්, මේ වගේ ලක්ෂණයක් තිබුණොත් ඒක සුළුවෙන් තකන්න එපා. කරන්න ඕන හොඳම දේ තමයි වහාම වෛද්‍ය උපදෙස් ගන්න එක. තොරතුරු පත්‍රිකාවේ තවත්
දෙයක් අවධාරණය කරනවා. ඒ තමයි රෝගීන් සහ ඔවුන්ගේ රැකබලා ගන්නන් දැනුවත් කළ යුතු අතර රෝග ලක්ෂණ ඇති වූහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස පැවසිය යුතුය. ඒ කියන්නේ බෙහෙත ගන්න කෙනා විතරක් නෙවෙයි ඒ කෙනාව බලා ගන්න අයත් මේ රෝග ලක්ෂණ ගැන දැනුවත් වෙලා ඉන්න එක අතිශයින්ම වැදගත්. හරි. තව මතක තියාගන්න ඕන වැදගත් කරුණු කීපයක් තියෙනවා. ගර්භණීය සහ මව්කිරි දෙන කාලවලදීත් මේක භාවිත කරන්න පුළුවන්. ඒ වගේම වාර්ෂිකව වකුගඩුවල ක්‍රියාකාරීත්වය ගැන පරීක්ෂා කරගන්න එක අත්‍යවශ්‍යයි. ඒ වගේම වකුගඩුවල යම් දුර්වලතාවයක් තියෙනවා නම් මාත්‍රාව වෙනස් කරන්නත් සිද්ධ වෙනවා. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයකින්ම අපිට ඉගෙන ගන්න පුළුවන් වැදගත්ම පාඩම මොකක්ද? අවසාන වශයෙන් වැදගත්ම දේ තමයි මේක. දැනුවත් වීම, රෝග ලක්ෂණ ගැන අවබෝධයෙන් ඉන්න එක. ඒ වගේම Tamanගේ සෞඛ්‍ය සේවා සපයන්නා, ඒ කියන්නේ වෛද්‍යවරයා එක්ක විවෘතව sannivedanaya කරන එක. Tamanගේ සෞඛ්‍ය ගැන Tamanම වගකීමෙන් කටයුතු කිරීම තමයි තියෙන බලවත්ම මෙවලම.